බීරළු රේන්ද කලාව කිව්වම දැන් අයට නම් බොහොම ආගන්තුකයි. ඒත් අපේ පැරණි අය අතර ඉතාම ජනප්‍රියයි. බීරළු රේන්දයක් අල්ලපු ඇඳුමක් වෙනත් ඇඳුමකින් වෙනස් වන්නේ එහි ඇති ආකර්ෂණීය බව නිසයි. ඉතින් ඔබත් කැමතිද අන් අය අතර කැපී පෙනෙන බීරළු රේන්දයක් අල්ලපු ඇඳුමකින් සැරසෙන්න? ගෙත්තම් කලාව යටතට ගැනෙන බීරළු රේන්ද, හර්නල් රේන්ද, තැටින් රේන්ද ආදිය දැන් ටික අභාවයට ගියත් දැන් ඒ සඳහා කාන්තාවන් අතර ඇත්තේ විශාල උනන්දුවක්. ඒ හේතුව නිසාම මම හිතුවා ඔබ සැම සමග මේ දැනුම බෙදා හදා ගන්න. ඔබට දකින්නවත් නොලැබෙන දැන් මේ බීරළු රේන්ද කලාව ඔබේ දරුවන්ට ඔබට දැකීමට මේ අවස්ථාවක් කරගන්න. ඇත්තටම මේක ඉස්සර අය අතර තිබිච්ච බොහොම වටින කලාවක්. අදත් මේක සංචාරක කර්මාන්තය ආශ්‍රිතව දියුණු කරන්න පුළුවන් කර්මාන්තයක්. ඒ ගැන වගකිව්වොත් උනන්දු වෙනවා නම් හොඳයි. අපි දැන් බලමු මේ රේන්දේ මෙන්න මේ කොටස ගොතා ගන්න හැටි. එහෙනම් බීරළු 4ක් අරගෙන අපි ඒක මෙන්න මේ විදියට මාරු කරමින් ගොතනවා. එතකොට තමයි මේ ලස්සන මල් පෙත්තක් වගේ කොටස